පාටකුරුල්ලෝ පොන්සේක මහත්තයාගේ උපන්දින සාදය සහ කෙවින් නිම්නාවී සමඟ කිරීමේ උත්සාහය මහා පරිමාණයේ උපන්දින සාදය. ඉතින් මේ උපන්දින සාදය ගැන දැනගන්න කලින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපිට පොඩි උදව්වක් කරන්න. like එකක් දෙන්න, comment එකක් දාන්න. ඉතින් අපි බලමු මේ සාදයේ මොකක්ද අරමුණ කියලා. පොන්සේක මහත්තයා තමන්ගේ උපන්දිනය වෙනුවෙන් ඉතා ඉහළින් විශාල සාදයක් සංවිධානය කරනවා. මේ සාදයේ ප්‍රධාන රහසිගත අරමුණ වන්නේ හුදෙක් උපන්දිනය සැමරීමක්ම නෙමෙයි. කාලයක සිට අමනාප වී සිටින කෙවින් සහ නිම්නාව නැවත එකතු කිරීමයි. සාදයට කෙවින් සහ නිම්නාව දෙදෙනාට ආරාධනා කිරීමට පොන්සේක මහත්තයා කටයුතු කරනවා. ඔවුන් දෙදෙනා සාදයට පැමිණි පසු ඔවුන්ට නොදැනෙන සේ දෙදෙනාට පමණක් තනිව කතාබස් කිරීමට අවස්ථාවක් සැලසෙන පරිදි ඔහු වටපිටාව හා පරිසරය නිර්මාණය කරනවා. මුලින්ම දෙදෙනා අතර යම් මැලිකමක් සහ නොසන්සුන්කමක් තිබුණද පොන්සේක මහතාගේ මැදිහත් වීම සහ උපන්දින සාදයේ තිබුණ ස්වගතශීලී වටපිටාව නිසා කෙවින් සහ නිම්නාව අතර තිබූ සැක සංකා සහ අමනාපකම් ක්‍රමයෙන් දුරුවෙනවා. පොන්සේක මහත්තයා බලාපොරොත්තු වූ පරිදිම ඔහුගේ උත්සාහය 100% සාර්ථක වෙනවා. කෙවින් සහ නිම්නාව තම අතීත වැරදි අමතක කර උපන්දින සාදය නිමවීමට පෙර නැවත ඉතා සුහද යාළු මිත්‍ර වී එකතු වෙනවා.